ටික දවසකට කලින් මම මගේ 3rd year project එක complete කරලා ඒ project එක කරපු විදිය ගැනයි තව project එක ගැන මම LinkedIn post එකක් දැම්මා. ඔය post එක දැකලා සමහරක් මල්ලිලා මට message කරා මේ project එක කොහොමද පටන් ගත්තේ, කොහොමද මේක කරගෙන ගියේ, ආපු බාධක මොනවද, කොහොමද මේක production ගියේ කොහොමද, විශේෂයෙන්ම කියන්න ඕනේ මේ production ගිහිපු විදිය ගැන තමයි මට ලොකුම ආසාවක් තියෙන කට්ටියට කියා දෙනවා මේක production යනකම් කොහොමද අපි මේක අරන් ගියේ කියලා. මට හිතුනේ ඒක ගැන. ඒක නිසා තනි එක්කෙනෙක්ට මැසේජ් එකක් හරි කෝල් එකක් හරි දාලා නොකිය හැමෝටම දැනගන්නත් එක්ක YouTube වීඩියෝ එකක් හදලම කියන එක මට හිතුණා හොඳයි කියලා හැමෝටම දැනගන්නත් එක්ක මට හිතුණා ඒකින්ද මේ වගේ වීඩියෝ එකක් කරලා ඔයාලා හැමෝටම මේක කියා දෙන්න මම කොහොමද මේක ඉනිෂියලයිස් කරේ, ඊපස්සේ මේක පවත්වගෙන ගියේ කොහොමද, අන්තිමට මැදදී ප්‍රශ්න ආව නම් ඒ ප්‍රශ්න විසඳගත්තේ කොහොමද, අන්තිමට දැන්ට මේකට යූසර්ස්ලා 50කට වඩා ඉන්නවා, ඉස්සරහට තව වැඩි වීමෙන් පවතිනවා, ඊපස්සේ වගේම මේකට සේල්ස් එනවා, මේවා මැනේජ් කරගත්තේ කොහොමද, ඊපස්සේ මේකට උදව් කරපු කට්ටිය ගැන මම මේ ඔක්කොම මේ වීඩියෝ එකේ කියන බලාපොරොත්තු වෙනවා. වීඩියෝ එක පටන් ගන්න කලින් මම මුලින්ම විශේෂ ස්තුතියක් කරන්න ඕනේ. මට මේ ප්‍රොජෙක්ට් එක මම මෙන්ටර් කරපු මගේ යුනිවර්සිටි එක සුපර්වයිසර් ඩොක්ටර් උපේක්ෂා ගණේගොඩ මැඩම්ම, ඒ වගේම මට මේකට ෆන් කරපු ඊවසේ අයිඩියා එක දීපු, ඒ වගේම හැම අතින්ම ටෙක්නොලොජි සයිඩ් එක අතින්ම, ඒ වගේම හැම අතින්ම මට මෙන්ටර් කරපු සුපර්වයිස් කරපු චමිර දුලංග අයියරත් ගොඩක් තැන්ක් යූ කියන්න ඕනේ. ඒ වගේම චමිර දුලංග අයියත් එක්ක මම කරපු වීඩියෝ එකක් තියෙනවා, පොඩ්කාස්ට් එක. ඒක ගිහිල්ලා නැත්නම් ඔයාලට බලන්න පුළුවන් මගේ channel එකේ. ඒක ගිහිල්ලා බලන්න පුළුවන් මගේ IT කැරියර් එක සක්සස් කරගන්න, ඊපස්සේ වගේ කැරියර් ලැඩ එක හදාගන්න විදිය ගැන එතන A to Z ඔයාලට සම්පූර්ණ අයිඩියක් ගන්න පුළුවන්. ඔයා අන්ඩර් ග්‍රැජුවේට් නම් නැත්නම් ඔයා ෆ්‍රෙෂ් ග්‍රැජුවේට් කෙනෙක් වෙන්න පුළුවන්, නැත්නම් ඔයා IT කැරියර් පාත් එකට එන්න කැමති කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාට අයිඩියක් ගන්න පුළුවන් මේ වීඩියෝ එක බැලුවොත්. ප්‍රොජෙක්ට් එක පෙන්වන්න කලින් මම කියන්න ඕන ලොකු දෙයක් තමයි මේක මගේ 3rd year undergraduate project එක මොරටු යුනිවර්සිටි එකේ. මම මොරටු යුනිවර්සිටි එකේ IT faculty එකේ IT and management degree එක කරන ළමෙක්. එතකොට අපිට first year එකේ hardware project එකක් තියෙනවා. ඊපස්සේ second year එකේ group software project එකක් තියෙනවා. first year එකත් group project එක. ඒ වගේම third year එකේ individual project එක තියෙනවා. fourth year එක තමයි research එකේ වැඩ කටයුතු ටික තියෙන්නේ. දැන් මම මේ කතා කරන්න යන්නේ අද මගේ third year individual project එක ගැන. මේ third year individual project එකේදී අපි industry එකේ මෙන්ටර් කෙනෙක් ගන්නත් ඕනේ. ඒ වගේම ෆැකල්ටි ඇතුලින් ඉන්න සුපර්වයිසර් කෙනෙක් ගන්නත් ඕනේ. ඒ වගේම මේ ප්‍රොජෙක්ට් එක අපිට කම්පැනියක් යටතේ කරගෙන යන්නත් පුළුවන්. නැත්නම් අපේ self project එකක් යටතේ කරගෙන යන්නත් පුළුවන්. නැත්නම් අපිට මේක research එකක් වගේ ප්‍රොජෙක්ට් එකක් විදිහට කරගෙන යන්නත් පුළුවන්. කොහොම හරි අන්තිමට implementable project එකක් කරලා තියෙන්න ඕනේ. මේක මොකද demobile වෙන්නත් ඕනේ නිසා. එතකොට මේක 3rd year එක පුරාවට මේ කියන්නේ 1 year යන project එකක්. faculty එකේ aim එක තමයි මේක කොහොම හරි හිමීට පටන් අරගෙන production level යනකම් මේ project එක ඉස්සරහට අරන් යන එක තමයි faculty එකෙන් අපිට කියලා දීලා තියෙන කොහොම හරි මේක deployable විදියට නැත්නම් production level එකට අරන් යන්න කියලා. මොකද අපේ skill එක වැඩි කරගන්න එහෙම නැත්නම් අපේ personal branding එකට හොඳයි. ඒ වගේ හේතු නිසා. project structure එක ගැන කතා කරා ඇති. මම ඉස්සෙල්ලා කියන්න මම කරපු project එක මොන වගේ එකක්ද කියලා. මම කරපු project එකේ නම තමයි Glitz and Clicks. ඒක event media management platform එකක්. අපි උදාහරණයක් විදිහට කිව්වකෝ ඔයා ඉවෙන්ට් එකකට යනවා. අපි කියමු තවත් උදාහරණයකට ඔයා වෙඩින් එකකට යනවා කියලා. වෙඩින් එකේ ගොඩක් කට්ටිය එනවා පාර්ටිසිපන්ස්ලා. වෙඩින් එකේ නෑදෑයෝ වෙනවා, යාළුවෝ වෙනවා. එයාලා හැමෝම ෆොටෝස් ගහනවානේ. ඒ ෆොටෝස් ඔයාට අපෝ ඉල්ල ගන්න ඕන නම් එක්කෝ WhatsApp හරි Facebook හරි මොකක් හරි විදිහකට ඉල්ල ගන්න ඕනේ. එහෙම නැත්නම් පෙන් එකක් හරි hard drive එකක් දෙන්න වෙනවා යාළුවන්ට. මොකද මොබයිල් එකෙන් කැප්චර් කරන ෆොටෝස් නේ. එහෙම නැත්නම් ඔයාට ඉල්ල ගන්න වෙනවා Google Drive link එකක් කියලා හැමෝටම අප්ලෝඩ් කරන්න කියන්න පුළුවන්. ඔන්න ඔය දෙයට තමයි අපි සොලියුෂන් එකක් හැදුවේ. මේ Glitz and Clicks කියන platform එකෙන් පුළුවන් අපිට event එකක් purchase කරලා මම මේ ඔක්කොම ඔයාලට ඉස්සරහට screen එක දාලා පෙන්නන්න. දැන්ට ඒකින්ද මම මේ කියන පොඩ්ඩක් උඩින් කියන high level එක අහගෙන ඉන්න. මේ Glitz and Clicks කියන platform එකෙන් පුළුවන් event එකක් purchase කරලා ඒ event එකේ අපිට තියෙන limit එක, ඒ කියන්නේ photos and video limit එකක් තියෙනවා. ඒ photos and videos ඒ event එකට upload කරන්න පුළුවන් ඕනම user කෙනෙක්ට. ඒ වගේම QR code එක scan කරලා ඒක public available වෙන්න පුළුවන්. නැත්නම් strict කරලා තියෙන්න පුළුවන් passwords දාලා. එතකොට ඒ කට්ටියට ඒකට upload කරලා ඒක share කරගන්න පුළුවන් event organizersලා. නැත්නම් ඒක public share වෙන්න පුළුවන්. ඊපස්සේ මේක Google Photos and Google Drive වගේ කියලා සමහරක් අය හිතන්න පුළුවන්. ඔව් මොකද මේක Google Photos and Google Drive වලින් අතරින් වෙනස් වෙන ලොකුම හේතුවක් තමයි අපිට මේක customize කරගන්න fully අපිට කැමති විදියකට. මොකද අපිට limit දෙන්න පුළුවන්, passwords දෙන්න පුළුවන්. ඒ වගේම මේකට computer vision API use කරලා තියෙනවා spam filtering වලට. spam filtering කියනකොට inappropriate images එහෙම නැත්නම්
nudity, violence, drugs and alcohols අපිට ඒක කැමති විදිහට කස්ටමයිස් කරගෙන දෙන්න පුළුවන්. මේ මොනවද බ්ලොක් කරන්න ඕනේ මොනවද බ්ලොක් කරන්න ඕනේ නැත්තේ කියලා වගේ. මම හිතනවා ඔයාලට දැන් ප්‍රොජෙක්ට් එක ගැන අයිඩියා එකක් ඇති. දැන් අපි ප්‍රොජෙක්ට් එක ගැන අයිඩියා එකක් අරගෙන මම ඔයාලට මගේ ෆයිනල් ප්‍රසන්ටේෂන් එකට එක්ස්ප්ලেইন කරපු ප්‍රසන්ටේෂන් ස්ලයිඩ්ස් ටිකම පෙන්නලා ඒක ජජ් කරන්න එපා. මම පොඩ්ඩක් ප්‍රසන්ටේෂන් සදන්න එච්චර දක්ෂ කෙනෙක් නෙමෙයි UI පැත්තට. ඒත් මම මේ ටික ඔයාලට පෙන්නන්නම් කොහොමද වැඩේ වෙලා තියෙන කියලා මම ඒක ෆයිනල් ප්‍රසන්ටේෂන් එකට පෙන්නුවේ කොහොමද කියලා. ඒ ටික මම ෂෙයා කරලා මගේ ආකිටෙක්චර් ඩයග්‍රෑම්ස් ටිකත් ඔයාලට පෙන්නලා පස්සේ මම යූස් කරපු ටෙක්නොලොජි ස්ටැක් එකත් ඔයාලට පෙන්නලා බට් මට ඔයාලට පෙන්න කෝඩ් බේස් එක පෙන්වන්න බෑ. මොකද මේක ඕපන් සෝස් ප්‍රොජෙක්ට් එකක් නෙමෙයි. මේක ප්‍රොඩක්ෂන් තියෙන මට කියන කෝඩ් බේස් එක නම් පෙන්වන්න විදියක් නෑ. ඒ වුණාට ඔයාලට ආකිටෙක්චර් ඩයග්‍රෑම් එකෙන් ලොකු අයිඩියක් ගන්න පුළුවන්. මේක ඉම්ප්ලිමන්ට් වෙලා තියෙන්නේ කොහොමද? ඔයාලට මොකක් හරි මේ වගේ එකක් හරි නැත්නම් ඔයාලට වෙන ප්‍රොජෙක්ට් අයිඩියක් ගන්න පුළුවන්. මේ ටෙක්නොලොජි ස්ටැක් හරි මේ ආකිටෙක්චර් එක හරි බලලා අපි හිනා වැඩි කතා නැතුව කෙලින්ම මගේ ප්‍රසන්ටේෂන් ස්ලයිඩ්ස් වලට ගිහිල්ලා මේක හදලා තියෙන විදිය කොහොමද ඊපස්සේ මම මේක ඉම්ප්ලිමන්ට් කරේ මේ දෙක කරේ ඇයි මොන හේතුවටද නිකන් what and why වගේ මම ඔයාලට ඒ ඔක්කොම කියා දෙන්න. ඒ වගේම ඔයාලට මොනවා හරි මේක ගැන ප්‍රශ්න තියෙනවා ඔයාලට කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න පුළුවන්. අපි නම් වැඩි කතා නැතුව කෙලින්ම මගේ ප්‍රසන්ටේෂන් එක බලන්න යමු. මෙතන මගේ ප්‍රසන්ටේෂන් එකේ ෆස්ට් ස්ලයිඩ් එක මේක ඉතින් විශේෂ දෙයක් නැහැ. මේකේ තියෙන මගේ ප්‍රොජෙක්ට් නේම් එක and මගේ සුපර්වයිසර්ස්ලා and මෙන්ටර් මෙන්ෂන් කරලා මගේ ඉන්ඩෙක්ස් නම්බර්ස් එක මේක නම් ඔයාලට ඉගෙන ගන්න දෙයක් නැහැ මෙතනින්. ඊළඟට බෑග්ග්‍රවුන්ඩ් ඔෆ් ද ප්‍රොජෙක්ට් එකට පස්සේ මම කලින් කිව්වා වගේ ප්‍රොජෙක්ට් එකයි හැදුවේ මොනවද ඒකේ තියෙන්නේ මොටිවේෂන් එක කොහොමද අන්න ඒ දේවල් ගැන තමයි මේ බෑග්ග්‍රවුන්ඩ් ඔෆ් ද ප්‍රොජෙක්ට් සෙක්ෂන් එකේ තියෙන්නේ. ඊට පස්සේ කී හයිලයිට් කියනකොට ඒක සර්වර්ලස් ආකිටෙක්චර් එකට පස්සේ AI powered අපි AWS recognition API එක use කරනවා. ඒ වගේම secure sharing, ඒ වගේ Google Drive, Google Photos එක අපි compatible. මොකද අපිට අපේ platform එකේ තියෙන images and videos කෙලින්ම අපිට sync කරගන්න පුළුවන් Google Drive හෝ Google Photos එක. ඒ වගේම problem statement එකයි අපි මේක හැදුවේ. ඊපස්සේ දැන් තියෙන services එක තියෙන මොනවද ප්‍රශ්න, ඒ වගේ පොඩි literature review එකක් වගේ එකක් තමයි මෙතන තියෙන්නේ. මෙතන නම් තියෙන්නේ කොහොමද මොකක්ද වෙන process එක කියලා. ඒ කියන්නේ A to Z capture media share කරගන්න, ඊපස්සේ architecture approach එක, ඊපස්සේ media manage කරගන්න විදිය, ඒ වගේ පොඩි ඒවා ටිකක් තියෙනවා. ඊපස්සේ මෙතන aims and objectives ගැන මෙතන පොඩ්ඩක් ලියලා තියෙනවා. මෙතන තියෙනයි අපි serverless use කරේ වෙන monolith හරි microservices හරි use නොකර අය අපි serverless use කරන්න හේතුව. ඊපස්සේ අපි serverless framework එක යන විශේෂ හේතුව මොකද්ද? ඒකට හේතු ටික තමයි මෙතන තියෙන්නේ. මෙතනත් තියෙන අපි ඊසේ Google Drive integration, ඊවසේ third party integration, ඒ වගේම කියන්න විශේෂයක් තමයි අපි payment gateway විදිහට use කරේ pay here කියලා එකක්. ඒක ශ්‍රී ලංකන් එකක්. ගොඩක් කට්ටිය අනිත් Stripe use නොකරයි කියලා. ඒකට මම හේතු ඉස්සරහට කියන්න. ඒ වගේම මේකට admin dashboard එකක් තියෙනවා, user dashboard එක වගේම. මොකද එතකොට අපිට real users එක්ක ගණිතන කරද්දී අපිට monitoring platform එකක් තියෙනකොට අපිට ඒක ලොකු වාසියක් තියෙනවා අපේ product එක scale up කරන්න. මොකද යූසර්ස්ලා මොනවද කරන්න අපේ platform එක ඇතුලේ, එයාලා ආස මොනවද, ආස නැත්තේ මොනවද, එයාලගේ හැසිරීම කොහොමද, ඊවසේ කවුද බ්ලොක් කරන්න ඕනේ, ඊවසේ කාට හරි මොකක් හරි කම්ප්ලේන් එකක් දාන්න ඒ දාන්න තියෙන විදිය, ඒ වගේම අපේ යූසර් කෙනෙක් ඇවිල්ලා අපෙන් ෆ්‍රී ඉල්ලුවොත් නැත්නම් අපි කාට හරි ෆ්‍රී ප්‍රොමෝෂන් එකක් දෙනවා නම් අපේ කූපන්ස් හදන ඒවා ඒ ඔක්කොම admin dashboard එක through කරගන්න පුළුවන්. ඒ වගේම අනිත් දේ තමයි මේ තියෙන proposed solution එක, front end එක කොහොමද එන්නේ, back end එක, ඊපස්සේ machine learning and media processing, ඊපස්සේ data storage, ඊපස්සේ payment and notification handling ගැන තමයි මෙතන තියෙන්නේ. responsive design කියන්නේ මෙතනදී PW එකක් කියන්නේ progressive web app එක. ඒකට යන්න විශේෂම හේතුව තමයි Next.js එක ගොඩක් කට්ටිය mobile apps use කරන පුරුදුලා ඉන්නවා. ඒ ගොඩක් බහුතරයක් mobile app එකක් තමන්ගේ phone එකට download කරගෙන use කරන් තියෙන සම්භාවිතාව ගොඩක් අඩුයි. දැන් මම වුණත් Facebook, Instagram වගේ mainstream app එකකට අමතරව මම app එකක් download කරනවා නම් ගොඩක් වෙලාවට ඒක මට daily use වෙන app එකක් වෙන්න ඕනේ. නැත්නම් මම මේක download කරන්නේ හරි අකමැත්තෙන්. මම කැමතිත් නැහැ. එතකොට daily use කරන්නේ නැත්නම් මේ වගේ එකක් use කරන සමහරකට event එකකට විතරක් වෙන්න පුළුවන් යන්නේ. දැන් එහෙම එකකදී අපි mobile app එක introduce කරොත් ඒ mobile app එක download වෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් අඩුයි. ඒ වගේම එතකොට users දෙකට upload කරන්න නැහැ නේ mobile app එක නැත්තම්. අන්න ඒ නිසා තමයි අපි PW app එකක් හඳුන්වලා දුන්නේ. users ලට mobile native experience එක ගතේ. මම දන්නවා වාසිය අවශ්‍ය දෙකම තියෙනවා. ඒ වුණාට mobile native experience එක අඩුම තරමේ ටිකක් හරි ගන්න පුළුවන් normal web app එකකට වඩා. ඊට පස්සේ මෙතන වැදගත්ම දේ තමයි technologies මොනවද මම use කරලා තියෙනවා. front end එක තමයි use කරලා තියෙන්නේ Next.js, ඊපස්සේ component library එකක් විදියට Shadcn, ඊපස්සේ CSS framework එක Tailwind. ඊපස්සේ මම front end එක deploy කරලා තියෙන්නේ AWS Amplify කියලා කියන service එක ඇතුලේ.
බැක්කෙන්ඩ් එක සර්වලස් ෆ්‍රේම්වර්ක් එක ලැම්ඩත් එක තමයි යූස් කරේ. ඒක Node.js එකෙන් තමයි මම ලියලා තියෙන්නේ. ඊපස්සේ API gate එකක් through තමයි ඒකට access කරන්න ඕනේ AWS API gate එක through. ඊපස්සේ මම metadata and user data දාන්න use කරලා තියෙනවා Amazon එකේ AWS එකේ Amazon DynamoDB. ඊපස්සේ videos and images store කරන්න Amazon S3 bucket use කරලා තියෙනවා. ඊපස්සේ අපේ media sharing pipeline එක speed up කරගන්න ඊට පස්සේ වගේම rate limit කරගන්න වගේ වැඩවලට Amazon CloudFront එක use කරලා තියෙනවා CDN එකක් විදියට. ඒ වගේම machine learning and media processing වලට AWS ලගේ තියෙනවා computation API එකක් Amazon recognition කියලා. මේ recognition API එකෙන් අපිට ගොඩක් වැඩ ගන්න පුළුවන්. ඊපස්සේ උදාහරණයක් වශයෙන් celebrity recognition ඒ වගේම අපිට මොකක් හරි නිකම් ගොඩක් recognition වැඩවලට තමයි මේක use කරන්න. object recognition ඕනම වැඩකට මේක use කරන්න පුළුවන්. ඒ වගේම අපේ personal data වලට මේක train කරලා උදාහරණයක් විදිහට අපේ personal photo එකකට මේක train කරලා ඒක පස්සේ recognize කරගන්න වගේ ගොඩක් වැඩ මේකෙන් ලේසියෙන් කරගන්න පුළුවන්. අපිට model හදලා model train කරලා ඊපස්සේ ඒව deploy කරලා ලොකු දුකක් විඳින දෙයක් නැහැ. මේක ඔක්කොම automatically ලේසියෙන්ම කරගන්න පුළුවන්. චූටි දෙයක් තියෙන මේක setup කරගත්තට පස්සේ චූටි cost එකක් යනවා. ඊපස්සේ FFmpeg library එක use කරලා තියෙන අපි shorts videos හදනවා. මොකද අද කාලේ ගොඩක් users ලා කැමති තමන්ගේ shorts videos social media වල share කරන්න. දැන් එතනට solution එකක් විදිහට තමයි අපේ platform එකේ wedding එකක් න ඒ wedding එකට දාපු photos videos එකට එකතු කරලා ඒ user ට පුළුවන් චූටි short clip එකක් තප්පර 30ක විනාඩියක වගේ short clip එකක් හදලා ඒක තමන්ගේ social media එකට share කරන්න. ඊපස්සේ background music add කරන්න පුළුවන්. ඊපස්සේ තමන්ට කැමති විදිහට aspect ratio එක හදා ගන්න පුළුවන්. duration එක තමන්ට කැමති විදිහට හදා ගන්න පුළුවන්. ඊපස්සේ ෆොටෝ එකකින් ෆොටෝ එකට ට්‍රාන්සිෂන් එක තමන්ට ක්‍රොස් ෆේඩ් එකක්ද ෆේඩ් ඉන් එකක්ද ෆේඩ් අවුට් එකක්ද ඒ විදිහට තමන්ට කැමති විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන්. ඒ ඔක්කොම කරන්නේ මේ FFmpeg library එකෙන් අපි. ඊපස්සේ ඉස්සෙල්ලා කියපු විදිහට අපි pay here තමයි payment gateway එකක් විදිහට use කරන්නේ. මොකද මේක LKR support කරන ඒ වගේම ලංකාව එකක්. මෙතනදී මට චූටි ඉෂුව එකක් ආවා. pay here setup කරගනිද්දි pay here එකේ documentation එකේ චූටි අවුල් තැන් ටිකක් තිබ්බා. ඒ ටික ඉතින් මම කරගෙන යනකොට තමයි මට ඒ ටික ආපහු කොහොමද විසඳන්න කියලා සෙට් උනේ. මම ඒක ගැන පොඩි ආටිකල් එකක් ලියලා මගේ මීඩියම් එකේ පබ්ලිෂ් කරා. මට ඒකට හොඳට ප්‍රතිචාරයක් ආවා. මොකද ගොඩක් කටියට ඔය same issue එක ඇවිල්ලා තිබ්බා. ඊපස්සේ මම හිතනවා මම ඒක production release කරපු නිසා මට ඒක ගොඩක් ප්‍රශ්න වලට මම මුහුණ දීපු නිසා මම ගැන ආටිකල් එකක් ලියපු එකෙන් ගොඩක් කටියට ඒක උදව්වක් වුණා කියලා. ඒ වගේම JWT authentication was Google SSO ඒ වගේම IAM permission handling use කරලා තියෙන AWS එක services එක connect කරගද්දී ඔය වැඩ ටික කරගන්න. ඊපස්සේ ඔය DevOps and code quality practices එක හැමෝම දන්න විදිහට Prettier use කරලා දෙනවා. code quality එක කිව්වට අතරම code එක beautify කරගන්න වගේ. ඊපස්සේ ESLint use කරලා තියෙනවා. හැමෝම ඒ ටික use කරලා ඊපස්සේ අමතර දෙයකට මේක use කරලා තියෙන Sona Cube එක. Sona Cube එකෙන් තමයි අපි අර code එකකට දාන code එකක් අපි upload කරාට පස්සේ අපි GitHub එකට commit එකක් විදියට commit එක එයා scan කරගන්න. අපේ repo එක scan කරලා ඒ commit එකේ තියෙන මොනවද vulnerabilities තියෙන්නේ ඊපස්සේ commit එක බලන මොනවද තියෙන අවුල් තැන් ඊපස්සේ list එකක් හදලා දෙනවා. මේ ටික high risk, මේ ටික low risk, මේ ටික හදන්න ඉක්මනට, මේ ටික නම් shape. ඒ වගේ පොඩි profile එකක් හදලා දෙන්න, මේ ටික හදලා දෙන්න. හදිස්සි අපි අතින් API කීයක් upload වුණා. අයා ටක් ගාලා කියනවා මෙන්න API කීයක් upload කරලා තියෙන්නේ. ටක් ගාලා බලන්න. ඒ වගේ අපි code quality එක බලනවා. මේක අපේ code එක redundancy තියෙන මොනවද ඊපස්සේ ඒ වගේ පොඩි අවුල් එකක් පෙන්නනවා. ඒ වගේම suggestions දෙනවා අපිට improve වෙන්න. ඒකත් ඒ වගේ Sona Cube එක මම use කරේ දෙයට ඒ වගේම GitHub Actions use කරා මගේ serverless backend එක deploy කරගන්න. මොකද serverless එකක් අපේ local PC එකකින් build up වෙලා පස්සේ ඒක internet එකට deploy කරද්දී උකට වෙලා යනවා. ඒක හරි කරදරකාරී වැඩක් හින්දා GitHub Actions එකට දැම්මට පස්සේ මම code එක ලියලා ඉවරලා ඒක commit එකක් විදියට මගේ feature branch එකට දානවා. feature branch එකෙන් පස්සේ මගේ තියෙනවා වෙනම testing branch එක. ඒකට PR එකක් දාලා ඒක merge කරාට පස්සේ testing branch එක GitHub action එක run වෙලා ඒක upload වෙනවා මගේ testing වෙනම backend testing environment එකකට. ඊපස්සේ එතනදී මට preview කරලා බලා ගන්න පුළුවන් issues මොනවද තියෙනවද අවුල් මොනවද තියෙන්නේ ඔක්කොම ලේසියෙන් බලා ගන්න පුළුවන්. ඊළඟට කියන්න ඕනේ message distribution architecture එක විදිහට AWS SQS use කරලා තියෙනවා. දැන් මෙතනදී DLQ එක ඒ කියන්නේ data letter queue use කරලා එතකොට SQS එකෙන් pass වෙන්න තියෙවා data letter queue එකට යනවා. ඊපස්සේ මට එතනදී monitor කරන්න පුළුවන් මොනවද pass නොවි එතෙන්ට යන්නේ. මම මේක ගොඩක්ම use කරලා multiple images handle කරද්දී අනිවාර්යෙන් images වල metadata pass කරද්දී එකකින් එකකට මම මේක use කරනවා. ඒ වගේම Google Drive Google Photos එක sync කරන්න පුළුවන්. ඒ වගේම additional tool එකක් විදිහට Google Console එකේ SEO වැඩ ටික කරගන්න Google Console එක use කරනවා.
ඔතකොට අපිට users මොනිටර් කරගන්න පුළුවන් කවුද එන්නේ කවුද යන්නේ මොනවද කරන්නේ මොන pages index වෙලා තියෙන SEO handling වගේ ටික ඒක ලේසියෙන් කරගන්න පුළුවන්. මේක තමයි මගේ architecture diagram එක. architecture diagram එක මට හිතෙනවා ආට මේකෙන් හොඳට පේනවා ඇති කියලා ඒත් මම මීට වඩා zoom කරපු පොඩි image එකක් මම ඔයාලට පෙන්නන්නම්. මම මේක චුට්ටක් zoom in කරලා පෙන්නුවා. normal path එක කිව්වා user කෙනෙක් එනවා. ඒ user normal REST API එකක් through එන්නේ. API gate එක through ගිහිල්ලා එයාගේ token එකක් අරගෙන ඉවසේ පස්සේ යනවා user management එකට යාට කැමතින පස්සේ payment එක තියෙනවා මෙතන. පස්සේ alert system එක alert system එකේදී email notifications තමයි යන්නේ message අපි මුකුත් එහෙම implement කරලා නැහැ දැන්ට message නම්. පස්සේ media processing කියනකොට අපේ normal basic media processing එක තියෙනවා. ඒ කියන්නේ image uploading video uploading වගේ ටික තියෙනවා. ඊට අමතරව special use කරා මොකද්ද කිව්වොත් අපි first event එකක් cover කරද්දී ගොඩක්ම යසස්ලා කම්පලේන් කරා කියන්න බෑ. යසස්ලා ගොඩක් කිව්වා ඩේටා ගොඩක් කැපෙනවා කියලා. දැන් මේක අපි පොඩ්ඩක් බලාගෙන නැද්ද මේ ඩේටා කැපෙන එකට හේතුව තමයි යූසර් කෙනෙක් අපේ අප්ලෝඩ් කරන page එකට ඇවිල්ලා ෆොටෝ එක ප්‍රිවිව් කරත් ඒකට ෆුල් ඩේටා කැපෙනවා. පස්සේ තමයි නොටිස් උනේ අපි thumbnail දාලා නැහැ නේද මේ ෆුල් image එකට මෙතන load වෙන්න කියලා crowd funding ඇවිල්ලා. පස්සේ අපි හැම අප්ලෝඩ් කරන image එකකටම චූටි thumbnail එකක් හදාගත්ත වෙනවා. ඒ කියන්නේ image එක අපි කියමු මෙගාබයිට් 2ක් කියලා. ඉතින් 100ක් අප්ලෝඩ් කරලා තියෙන ඉවෙන්ට් එකකට මෙගාබයිට් 200ක් ඉවරයිනේ. ආ ටික ලෝඩ් කරගෙන ප්‍රිවිව් කරගෙන යද්දි දැන් මෙතනදී thumbnail එකක් අපි shrink කරලා දෙනවා කිලෝබයිට් 20ක් කිලෝබයිට් 30ක් 50ක් අතර වගේ. එතකොට ෆොටෝස් 100ක් අප්ලෝඩ් කරත් කිලෝබයිට් 50 නම් ආපහු කිලෝබයිට් 100 අප්ලෝඩ් කරාට පස්සේ කිලෝබයිට් 5000 එක මෙගාබයිට් 5ක් විතර. හරිම චූටි ගානක් කියන්නේ ලොකු විදියට data manage වෙන එක data waste වෙන එක නැවතුණා වගේ. ඒ වගේම customers ලා මේකට ගොඩක් කැමති වුණා. අනිත් දේ තමයි විශේෂම දේ මෙතන CDN එක use කරලා දෙනවා. මොකද ගොඩක් photos and image serve කරද්දී නිතරම බගට් එකෙන් අරගෙන ආපහු දෙද්දී cost එකත් වැඩි speed එකත් වැඩි වගේ ප්‍රශ්න තියෙනවා. AWS free tier එකත් එක්ක CloudFront එකේ අවුරුද්දක් free තියෙනවා. ඒ වගේම මේක 1 terabyte මට මතක විදියට free. ඒ වගේ video generation වලට FFmpeg library use කරලා තියෙනවා. highlights video generation වලට. ඒ වගේම AWS ලගේ recognition API use කරලා තියෙනවා. ඔය detection වල වල object detection, inappropriate videos, inappropriate photos, violence, drugs, alcohol ඒ වගේ දේවල් එක්ක ඊපස්සේ photo sync එක ඊපස්සේ email service use කරලා තියෙනවා. email service එක use කරලා mail trap කියන එක මොකද AWS SES simple email service එකේ production access ගන්න පොඩි ප්‍රශ්න වගේකට මුහුණ දෙන්න උනා. මොකද යාලා පොඩි දේවල් වලට SES දුන්නේ නැහැ. ඔන්න ප්‍රශ්න නිසා අපිට දැනට SES use කරන mail trap use කරන්න ඕන. ඒක අපි ඉස්සරහට SES වලට migrate කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට අපේ packaging data ටික තියෙනවා. ඔය page එකකින් වෙන වැඩ ටික. ඊට අමතරව usage tracker එක අපි sessions ටික cache කරලා තියෙනවා. වෙනම user event ටික තියෙනවා. වෙනම DynamoDB එකේ sessions ටික cache කරන වැඩ ටික DynamoDB එකත් එක්ක තමයි වෙන්නේ. ඊපස්සේ front end එක deployment එක වෙන්නේ Amplify එකත් එක්ක. ඊපස්සේ back end එක deployment එක CloudFormation එක through ගිහිල්ලා ඒ වැඩ ටික handle කරගන්නවා. code analysis ටික ඉස්සලා කිව්වාගේ SonarQube එක handle කරගන්නවා. CI/CD pipeline එක පැත්තෙන් ওই ටික DevOps pipeline එක පැත්තෙන් ওই ටික තමයි වෙන්නේ. මට හිතෙනවා චූටි හරිය idea එකක් එන්නද කියලා architecture diagram එක side එකෙන් නම් අපේ analysis ගැන කිව්වොත් ඕනේ මේ තියෙන analysis වල චූටි screenshots ටිකක් මේ users ලා අපිට reach වෙන්නේ කොහින්ද මොන විදිහට users ලා ඉන්නේ active users ලා කවුද ඉන්නේ new users ලා කොහොමද එන්නේ ඒ ටික ගැන Google console එකෙන් ආපු දේවල් ටිකක් තමයි මෙතන ඔයාලට පේන්නේ. මේ තියෙන එක පොඩ්ඩක් zoom in කරපු screenshots එක. අපි marketing කියලා වැඩ කරා Valentine එකට 50% off එකක් දුන්නා. අපි මේක දිගටම තියාගෙන ඉන්න මොකද අපි තාම මුල් අධියර ටිකේ පටන් ගත්ත හින්දා අපිට එන users ලට අපිට ඕනේ full cost එක දෙන්න. එයා පුළුවන් තරම් අපි යාලට අඩුවෙන් තමයි දෙන්න බලන්නේ. මොකද ඇත්තටම cost එක ගොඩක් අඩුවෙන් යන අපිටත් එයාලටත් අපි මේ benefit එක දෙන්න ඕන හින්දා අපි ගොඩක් පුළුවන් තරම් අඩුවෙන් තමයි දෙන්න බලන්නේ. ඒ වගේම අපිට custom images තියෙනකොට එයාගේ custom විදියට යාට කැමති විදියට හදා ගන්න පුළුවන් photos and images කැමති විදියකට. ඊපස්සේ මේ තියෙන අපි cover කරපු events කීපයක්. ඔක්කොම නෙමෙයි 3ක්. මොකද අපිට හැම event එකක්ම මේ වගේ publish කරන්න බෑ. අපි AWS meetup එකක් මේ වගේ cover කරා. ඒ වගේම engagement එකක් තියෙනවා මැද. ඊපස්සේ තව wedding එකක් තියෙනවා කෙලවරේ.
මේවට කෙලවර එක පේනවා නම් QR code එක අර වගේ වෙඩින් එකේ මේසුට ලස්සනට තියලා තියන්න පුළුවන්. ඊපස්සේ feedbacks මෙතන තියෙනවා. ඊපස්සේ වගේම tutorials අපි section එකක් දාලා දෙන අපේ platform එක ඇතුලේ කට්ටියට සමහරකට ඇත්තටම තේරෙන්නේ නැහැ මේක කොහොමද කරන්නේ කියලා. දැන් ඒ කට්ටියට අපිට one by one කියා දෙන්න බෑනේ. ඊපස්සේ ඒ කට්ටියට අපි tutorials ටික අප්ලෝඩ් කරලා තියෙනවා. අපේ platform එකේ. එතකොට යාළුවට බලන්න පුළුවන් ඇත්තට මේක කොහොමද වැඩ කරන්නේ මොකද්ද කරන්න තියෙන්නේ කියලා වගේ. අන්තිමට ඔය thank you slide එක තමයි තියෙන්නේ. මේක තමයි මගේ presentation එකේ නම් අන්තිම ටික. මම website එක ඇතුළට ගිහිල්ලා පෙන්නුවොත් ඔයාලට තව චූටි idea එකක් ගන්නත් එක website එක first landing pages ටික මෙහෙම තමයි තියෙන්නේ. reviews ටික මෙතන තියෙනවා. ඊපස්සේ packages ටික මෙතන තියෙනවා. අපේ කලින් කතා කරපු විදිහට tutorials ටික ඊපස්සේ frequent asked questions ටික අපේ social media and contact page එක ওই ටික මේ විදිහට handle කරලා තියෙනවා. ඒ වගේම Google එකේ තියෙන අපි recaptcha එක දාලා තියෙනවා. එතකොට අපිට authenticate කරගන්න පුළුවන් මෙයා bot කෙනෙක්ද කවුද මේ ඉන්නේ වගේ විස්තර. දැන් මම හිතනවා සමහරක් විට මේකේ full idea එකක් එන්නේ නැතුව ඇති. මොකද මේක explain කරන්න මොකද මට පැය ගානක් වුණා මේ explain කරන්න පුළුවන් නිසා. එක එක idea එක විදිහට explain කරන්න ඕන නිසා ඒත් මට හිතෙනවා සාමාන්‍ය ස්කෝප් එක මොන වගේද ඊපස්සේ මම මොනවද මේක කරේ මොන වගේද ප්‍රශ්න ආවේ කියලා ඔයාලට අයිඩියා එකක් එන්නති කියලා මම ඒ ටෙක්නොලොජිස් ඒ තැන් වල යූස් කරේ අය කියලා මට හිතෙනවා ඔයාලට දැන් තේරෙන්නේ නැති කියලා මේක තමයි මගේ third project එක සමහරවිට ගොඩක් අඩුපාඩු තියෙන්න පුළුවන් ආර්කිටෙක්චර් ඩයග්‍රෑම් එක අඩුපාඩු තියෙන්න පුළුවන් ඒ දකින්න හැමදේම අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න නැත්නම් මට LinkedIn message එකක් දාන්න හැමෝටම වෙල්කම් මොකද මගේ අඩුපාඩු හදා ගන්න පුළුවන් අතකොට ඒ වගේම දෙපැත්තෙම grow වෙන්න පුළුවන් දෙගොල්ලන්ටම දැන් ඔයාලා දැක්ක මගේ third year project එක කොහොමද A to Z initialize කරලා ඒක production release එකක් දක්වා කොහොමද ගිහින් තියෙන්නේ ඒකේ architectural diagrams මොනවද ආපු ප්‍රශ්න මොනවද මේ හැමදේම ඔයාලා දැක්කා දැන් ඔයාලා දන්නවාට මම හිතනවා මොකක් හරි idea එකක් එන්න තියෙයි ඔයාත් මේ වගේ එකක් කරනවා නම් තමයි සමහර විට same faculty එකේ junior කෙනෙක් වෙන්න පුළුවන් ඔයාත් මොකක් හරි මේ වගේ කරන්න ඉන්නවනම් මට හිතෙනවා ඔයාලට චූටි හරි idea එකක් එන්න තියෙයි කියලා මොකක් හරි ඔයා වෙන faculty එකක උනත් IT undergraduate නම් පොඩි හරි උදව්වක් වෙන්න කියලා මට හිතෙනවා. ඒ වගේම ඔයාලට මොන හරි මේක ගැන හෝ ITM මොන හරි IT ගැන මොන හරි ප්‍රශ්නක් තියෙනවා අනිවාර්යෙන් comment section එකේ දාන්න නැත්නම් ඔයාලට මම LinkedIn through contact කරගන්න පුළුවන්. එහෙනම් ඉස්සරහටත් මේ වගේ educational content එකකින් ඔයාලව හම්බ වෙනකම් හැමෝටම ජය වේවා.